ඔයාලා දන්නවද? Microsoft ලගේ ලෝකේ AI භාවිතය ගැන අලුතෙන්ම ආපු රිපෝට් එකකින් කියනවා ලංකාවේ AI තාක්ෂණය පාවිච්චි කරන රටවල් අතරින් අන්තිම ස්ථානයට වැටලා කියලා. ඇත්තටම මේක දැක්කම මට ලොකු දුකක් සහ පුදුමයක් ඇති වුණා. අපි හැමෝටම AI කියන්නේ chat කරන දෙයක් විතරක් වෙලා. හැබැයි මේ තත්ත්වෙන් ගොඩ එන්න නම් අපි AI වලින් අපේ එදිනෙදා වැඩ කටයුතු පහසු කරගන්න වගේම නිෂ්පාදන වැඩි කරගන්න පාවිච්චි කරන්න පටන් ගන්න ඕනේ. ඒකයි මම අද තීරණය කළේ සාමාන්‍ය chat කරන AI එකක් විතරක් නෙවෙයි ඔයාලගේ ජීවිතේ ලේසි කරගන්න Google Gemini පාවිච්චි කරන්න පුළුවන් සුපිරි වැඩ කැලි පහක් ඔයාලට පෙන්නන්න. මේක ඔයාලගේ වෙලාව මහන්සිය විතරක් නෙමේ සල්ලිත් ඉතුරු කරන අලුත්ම රහස් ටිකක්. ඉතින් යාළුවනේ ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද ආයිබෝන් කියලා ටෙක් කුප්පියේ YouTube channel එකෙන් අරන් එන AI technology ගැන සුපිරි වීඩියෝ එකකට. ඔයාලට මේ වගේ අසින්දියන් ලද ටේබල් ඕන තරම් ඩිජිටල් ෆෝමැට් වලට කන්වර්ට් කරගන්න අවශ්‍යතාවයල් එනවා. ඒ වෙලාවට ඔයා කරන්නේ මේක සම්පූර්ණයෙන්ම මුලින් ඉඳලා එකින් එක ටයිප් කරන එක. අනික මේක කම්පියුටර් කොලම් එකකුත් නෙමෙයි. හැබැයි මට මේක ඩිජිටල් ෆෝමැට් එකකට කන්වර්ට් කරගන්න දැන් යන්නේ පොඩි වෙලාවක් Gemini එක. ඔයාට ඕනේ ප්‍රොම්ප්ට් එකක් සහ අපේ අර hand written document එකේ ෆොටෝ එකක්. ඒක මෙන්න මේ විදිහට ගිහිල්ලා අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. ඒකල්ල ඇවිල්ලා මේ ප්‍රොම්ප්ට් එකේදී මම කියනවා hand written table එක ඩිජිටල් ෆෝමැට් එකකට කන්වර්ට් කරලා දෙන්න කියලා. ඒකල්ලා ඔයාට තියෙන්නේ මෙන්න මේ සබ්මිට් බටන් එක ක්ලික් කරන්න විතරයි. බලන්නකෝ තප්පර කීපයක් ඇද්ද ඔයාට ලස්සන ටේබල් එකක් අර තෝඩු කලම් එකත් ෆිල් වෙච්ච ටේබල් එකක් බලා ගන්න පුළුවන්. ඔයාට මේ විදිහට ජෙනරේට් වෙන ටේබල් එක Excel sheet එකකට හරි Google sheet එකකට හරි කිසිම අපහසුවකින් තොරව copy paste කරගන්න පුළුවන්. එතකොට ඔයාට ඕනෑම calculation එකක් කිසිම අපහසුවකින් තරවත් කරගන්න පුළුවන්. බලන්නකොට උඩු කොලම් එකක් fill වෙලා තියෙන්නේ. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ sheet එක copy කරගන්න එක. ඊට පස්සේ Google sheet එකක් open කරගෙන ඔයා කැමති තැනකින් මේ අදාළ දේවල් ටික paste කරන්න විතරයි තියෙන්නේ. බලන්නකො කොච්චර පහසුද කියලා බේරේ real time ටික තෝරපි කොලම් එකත් එක්ක ලස්සනට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට අපිට පුළුවන් කිසිම අපහසුවෙන් තොරව hand written document එක digital format එකට convert කරගන්න Google Gemini එක. ඊළඟ trick එක තමයි ඔයාලා university එකේදී හරි office එකේදී හරි internet එකෙන් data search කරලා table එකක් හදා ගන්න ඕනොත් ඔයාලට කරන්න තියෙන්නේ Google sheet එකකට ගිහිල්ලා මෙන්න මෙතන උඩ තියෙන Gemini mark එක උඩ click කරන්න. ඒ click කරාට පස්සේ prompt එකක් enter කරන්න පුළුවන් window එකක් එනවා. අන්න ඒ window එකේදී ඔයාලට අවශ්‍ය data ටික ගන්න prompt එකක් enter කරන්න තියෙන්නේ. මම මේකෙදි කරන්නේ ලංකාවේ tourist කෙනෙක්ට visit කරන්න පුළුවන් top 10 places දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි ඒක district එක මොකද්ද මේ attraction එක මොකද්ද වගේ data ටිකක් ඉල්ලනවා. ඒකල්ලා ඔයාගේ prompt එක මේ විදිහට submit කරන්න. මෙයා චූටි කාලයක් ගන්නවා. මොකද මෙයා මේ වෙලාවේ internet එකට ගිහිල්ලා ඔයාට අවශ්‍ය තොරතුරු internet එකෙන් අරන් තමයි ඔයාගේ මේ table එක හදලා දෙන්නේ. බලන්නකෝ මං ඉල්ලපු table එක සුපිරියටම මෙයා හදලා දීලා තියෙනවා. දැන් ඔයාට තියෙන්නේ මෙන්න මෙතන තියෙන insert එක උඩ click කරලා ඔයාගේ data ටික ඔයාගේ Google sheet එකේ table එකකට enter කරගන්න. බලන්නකෝ කොච්චර ලේසිද කියලා. මං ඉල්ලපු data ටික ඉතා පැහැදිලිව දීලා තියෙනවා. place එකේ නම district එක main attraction එක මේකේ තියෙන ඒ වගේම best time එක visit කරන්න මට මෙයා additionally දීලා තියෙනවා annual කොච්චර visitors ලා මේ places visit කරන්න එනවද කියලා. මේක නම් මාර වටින trick එකක් තමයි අපිට Google Gemini use කරලා කරගන්න පුළුවන්. ඒකින්ද ඔයාගේ table වලට දැන් data search කර කර internet එකේ ගත වෙන්න ඕනේ නැහැ. prompt එකක් ලියලා ඉවරලා මේ විදිහට වැඩ පාසු කරගන්න විතරයි තියෙන්නේ. මේ ජපන් කුරු ටිකෙන් කියවෙන දේ වලට තේරෙනවද? තේරෙන්නේ නැත්නම් ඒකටත් Google Gemini translate option එක අපිට use කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් click කරලා ඔයාට මේ image එක Google Gemini එකට upload කරගන්න. ඒ upload කරගෙන ඉවරලා මෙන්න මේ වගේ පොඩි prompt එකක් දෙන්න ඕනේ. මේකේ තියෙන එක translate කරලා මට සිංහලෙන් මේක explain කරලා දෙන්න කියලා. ඒකල්ල ඉවරලා ඔයාට තියෙන්නේ මේක submit කරන්න විතරයි. submit කරපු ගමන් ඔයාගේ translation part එක Gemini ටක් ගාලා කරලා දෙනවා. මේ බලන්නකෝ. මෙයා ලස්සනට මේක translate කරලා දෙන හැටි. කොටසෙන් කොටස මේකේ තියෙන වචනවල තේරුම මොකක්ද කියන එක හරි පැහැදිලිව තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සරනම් මේ වගේ වැඩක් කරගන්න ට්‍රාන්ස්ලේටර් කෙනෙක් හොයාගන්න ඕනේ නැත්නම් Google Translate එකට වෙනම ගිහිල්ලා කරගන්න ඕනේ. දැන් එහෙම නෑ. ඔයාලට ඉතාමත් ලේසියෙන් පහසුවෙන් මේ දේවල් තේරුම් ගන්න පුළුවන්. මේක ජර්මන් භාෂාවට විතරක් නෙමෙයි ඉංග්‍රීසි දෙමළ ඕනෑම දෙයක් මෙයා ලස්සන මේ විදිහට ට්‍රාන්ස්ලේට් කරලා දෙනවා. ඔයාට තියෙන්නේ මේ අවශ්‍ය දේ ස්නැප් එකක් අපල ඉවරලා අප්ලෝඩ් කරගන්න සහ ඔයාට ප්‍රොම්ප්ට් එක දෙන්න විතරයි. බලන්නකො මේ විදිහට ඉතාමත් පහසුවට ලේසියට අපිට ඕනෑම දෙයක් ට්‍රාන්ස්ලේට් කරලා අරගන්න පුළුවන්. බලන්නකො ඉගෙන ගන්න එක දැන් කොච්චර ලේසිද මේ කියලා මේ Google Gemini එක.
හරි අපි ඊළඟට කරන්න හදන්නේ රිසර්ච් එක. ඔයාලා දන්නවනේ රිසර්ච් එකක් කරන්න කොච්චර අමාරුද කියලා. දැන් එතන අමාරු නෑ ඒකට. ඔයාලට තියෙන්නේ prompt එක දීලා ඉවරලා මෙන්න මෙතන tools උඩ click කරලා මේ deep search කියන එක select කරන්න. ඒක කරලා ඉවරලා ඔයාලට තියෙන්නේ මෙතන source එකක් select කරන්න. මම දැන් Google search විතර source එක විදිහට දාලා මේ prompt එක submit කරනවා. මං අහන්නේ ශ්‍රී ලංකාවේ සූර්ය බල ශක්තිය solar energy ගැන විස්තරාත්මක වාර්තාවක් දෙන්න කියලා. ප්‍රවතුරු ගත්ත web වල link එක sources එකම දෙන්න කියලා තමයි කියන්නේ. මෙයා ඉස්සෙල්ලාම කරන්නේ රිසර්ච් ප්ලෑන් එක හදනවා. බලන්නකො ලස්සන රිසර්ච් ප්ලෑන් එකක් හදලා තියෙනවා. මේ රිසර්ච් ප්ලෑන් එක අපිට ඕන නම් එඩිට් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ප්ලෑන් එකේම යන්නත් පුළුවන්. මම වෙලාවත් යන හින්දා මේ ප්ලෑන් එකේම යන්න. මම ඊළඟට කරන්නේ start research කියලා ක්ලික් කරන එක. ඊට පස්සේ මෙයා කරන්නේ මේ sources වලට ගිහිල්ලා අපිට ඕන විදිහට හරි ලස්සනට මේ රිසර්ච් ප්ලෑන් එක හදනවා. ඉස්සර රිසර්ච් ප්ලෑන් එකක් හදනවා කියන්නේ කොච්චර ආටිකල්ස් කියවන්න ඕනේ, කොච්චර රිසර්ච් පේපර්ස් කියවන්න ඕනේ. දැන් මේ හැම දෙයක්ම අපිට Gemini කරලා දෙනවා. ඉතින් වාගේ යුනිවර්සිටි එකේ හරි එහෙමත් නැත්නම් ඔෆිස් එකේදී හරි දෙන වැඩක් ඉතාමත් ලේසියෙන් පහසුවෙන් මේ වගේ රිසර්ච් එකකින් කරගන්න පුළුවන් මේ deep search කියන option එකත් එක්ක. මේ බලන්නකො මෙයා ලස්සනට කොටසෙන් කොටස ඒ ආටිකල්ස් උත් දාලා මට මේ රිසර්ච් එක හදලා දෙන විදිය නියමටම කරලා දෙනවා. ඉතින් මේක ඕනෑම භාෂාවකින් කරගන්නත් පුළුවන්. ඔයාලට ඉංග්‍රීසි වලින් ඕන නම් ඉංග්‍රීසි වලින්, එහෙම නැත්නම් වෙන ලැන්ග්වේජ් එකකින් ඕන නම් වෙන ලැන්ග්වේජ් එකකින් කරගන්නත් පුළුවන්. මම දැනට මේක මෙතනින් නවත්තනවා. මොකද නැත්තම් වීඩියෝ එක දික් වෙන හින්දා. බලන්නකො තවත් ජෙනරේට් වෙනවා මගේ රිසර්ච් එකේ ඩීටේල්ස්. හරි ඊළඟට මම කරන්න හදන්නේ graphic designing වැඩ. මේ මගේ අතේ තියෙන ෆුට්බෝල් එකක්. මේකෙන් මට ෆුට්බෝල් එක අයින් කරලා ලස්සන ස්කා පාට මල් පොකුරක් අතට ගන්නවා. ඒකට ඉස්සෙල්ලාම මම කරන්නේ මගේ ෆොටෝ එකක් මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. right. මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් කරගත්තට පස්සේ මට වෙන්න ඕනේ කාරණේ මම මේ විදිහට prompt එකක් විදිහට දෙනවා. බෝලේ වින්නට කා පාට මල් පොකුරක් මගේ අතට දෙන්න කියලා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන තියෙන create image. එංගන් නැනෝ බලන්න. මාක් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඉවරලා ඔයාලට තියෙන prompt එකයි ෆොටෝ එකයි submit කරන්න. මේ සබ්මිට් කරාට පස්සේ මෙයා චූටි වෙලාවක් අරගෙන ඉවරලා මට ඕන විදියට මම කීව විදියකට මේ ෆොටෝ එක වෙනස් කරලා දෙනවා. හිතන්නකෝ ඉස්සර මේ වගේ ෆොටෝ එකක් එඩිට් කරන්න නම් මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හොයාගන්න ඕනේ. මගේ මේ ෆොටෝ එක ස්කෑන් කරලා ඉවරලා මගේ පෙන් ඩ්‍රයිව් එකට දාගන්න ඕනේ. ඊට පස්සේ යාට ගිහින් දුන්නට පස්සේ තමයි එයා මගේ ෆොටෝ එක එඩිට් කරලා ආපහු මට දෙන්නේ. ඒකට ලොකු කාලයක් ගත වෙනවා වගේම ලොකු ශ්‍රමයකුත් ගත වෙනවා. දැන් ඉස්සර වගේ නෑ. ඔයාලට Google Gemini තියෙනවා නම් කිසිම අපහසුකින් තොරව මේ වගේ ෆොටෝ එඩිට් වැඩක් කරගන්න පුළුවන්. ෆොටෝ එඩිට් වැඩක් විතරක් නෙමෙයි ෆොටෝ ජෙනරේට් කරගන්නත් පුළුවන්. prompt engineering පරියට ඉගෙන ගත්තා නම් ඔයාලට කිසිම අපහසුකින් තොරව මේ විදිහට ලස්සනට ෆොටෝස් එඩිට් කරගන්න පුළුවන්. Google Gemini පාවිච්චි කරලා. අපේ ෆොටෝ එකේ වැඩේ ඉවරයි. මේ බලන්නකො ෆුට්බෝල් අතේ තියාගෙන හිටපු මගේ අතේ දැන් තියෙන්නේ කහ පාට මල් පොකුරක්. කොච්චර ලේසිද නේද? තප්පර කීයද ගියේ මේ වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. හරි මේ තමයි අපේ වීඩියෝ එකේ අන්තිම ට්‍රික් එක. බලන්නකො මම මොකද්ද කරන්නේ කියලා. මම prompt එකක් දෙනවා. මගේ Tech Kuppy YouTube channel එක ගැන දන්නවද කියලා අහලා Gemini එකේ. ඒකේ විශේෂත්වය මොකද්ද? ඒකේ link එක දෙන්න පුළුවන්ද කියලා අහලා බලන්නකො මෙයා ලස්සන summarization එකක් දෙනවා මගේ channel එක ගැන. ඒ විතරක් නෙමෙයි මගේ channel එකේ link එකක් මෙයා provide කරනවා. ඒකෙන් ඔයාලට තේරෙන්නේ මොකද්ද? YouTube එකට Gemini access කරලා ඉවරලා මේ සියලුම විස්තර ගන්නවා. බලන්නකො මේ link එක උඩ click කරලා ඉවරලා මට මගේ YouTube channel එකට යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකෙන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද Geminiට අනිවාර්යෙන්ම YouTube එක access කරන්න පුළුවන්. මේකෙන් ඔයාලට හිතන්න බැරි වැඩ කරගන්න පුළුවන්. ඔයාලට අලුතෙන් YouTube channel එකක් පටන් ගන්න, එහෙමත් නැත්නම් තියෙන YouTube එක link එකක් දාලා ඉවරලා ඒකේ summarization එකක් ගන්න වගේ ලොකු වැඩ ප්‍රමාණයක් කරගන්න පුළුවන්. දැන් තේරෙනව නේද? AI වලින් කොච්චර දේවල් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් යාළුවනේ අපිට එන සමුගන්න වෙලාව හරි. මං හිතනවා ඔයාලට අද AI ගැන ලොකු අවබෝධයක් එන්න ඇති කියලා. ඉතින් මේ වගේ වීඩියෝ සොයාගෙන ඔයාගේ AI ජර්නි එක අදම ආරම්භ කරන්න. ඒකල්ල ඉවරලා ඉක්මනින්ම AI එක්ස්පර්ට් කෙනෙක් වෙන්න. එතකොට ඔයාට කිසිම අපහසුවකින් තොරව ඔයාගේ රැකියා ස්ථානයේ ඔයාගේ අධ්‍යාපන කටයුතු හොඳට කරගෙන යන්න පුළුවන් මේ AI උපයෝගී කරගෙන. ඉතින් බොහොමත්ම ස්තුතියි මගේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න. Tech Kuppy YouTube channel එකේ තියෙන මේ bell icon එක click කරලා notification ළඟටම ගෙන්න ගන්න. ඒ විතරක් නෙමෙයි මේ වටිනා වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න. ඔයාලගේ අදහස් සහ චෝදනා මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විදියට දෙන්න. ඒ විතරක් නෙමෙයි අන්තිමේට වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න.